Hi everyone, welcome to YouTube School English class. This video is basically for English language teachers who are willing to do next year new curriculum grade 6. And also this will be beneficial for the parents. මෙන්න මේ කියන වීඩියෝ එක අපේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් ටීචර්ස් රට වගේම දෙමාපියන්ට වැදගත් වෙනවා ලබන අවුරුද්දේ නිව් කරිකියුලම් රිෆෝම්ස් යටතේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක කොහොමද ඉගැන්වීම් කටයුතු කරන්න තියෙන්නේ කියන එක තමයි අපි මේ අද කතා කරන්න යන්නේ. මම එදා පළවෙනි වීඩියෝ එකෙන් කතා කරා ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක යටතට මොනවාද ඇවිල්ලා තියෙන්නේ මොනවාද අලුත් වෙනස්කම් grade 6 එකේදී අපි මොනවාද කරන්න යන්නේ කොහොමද ඒක කරන්න තියෙන්නේ සහ ඒක මොකක්ද කියන එක පොඩි වීඩියෝ එකකින් කියලා දුන්නා. ඒක බැලුවේ නැත්නම් ඒ වීඩියෝ එකත් බලලා මේ වීඩියෝ එක බලන්න. මොකද මේකෙදි කතා කරන්නේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකේ ටීචර්ස් ගයිඩ් එක. දැන් මම එදා කතා කරා ඔයගලන්ට ෆස්ට් ටර්ම් එකට අදාළ මොඩියුල්ස් ටික විතරයි අපිට තාම ගවර්න්මන්ට් එක විසින් එළියට දාලා තියෙන්නේ. සෝ අපිට ඒක ඔයගලන්ට පෙන්වුම් කරන්න පුළුවන් මෙතන. මේ තියෙන්නේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් ටීචර්ස් ගයිඩ් ෆස්ට් ටර්ම් මොඩියුල්ස්. එදා මම ඔයගලන්ට කිව්වා වගේම there are 3 modules, right? So this book, this teacher's guide, අපිට මේක provide කරලා තියෙන්නේ Department of English, Faculty of Languages, Humanities and Social Sciences, National Institute of Education, Sri Lanka. මේ books ඔයගලන්ට download කරගන්නත් පුළුවන් www.ni.ac.lk website එකට ගියොත්, right? So the printing and distribution all is done by Department of Education Publication, EduPub, right? වෙබ්සයිට් එකට ගියත් ඔයාලට මේ ටීචර්ස් ගයිඩ් ඔක්කොම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ වගේම මොඩියුල්ස් 3 ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්කම තියෙනවා. right? ඉතින් විශේෂයෙන්ම ඔයගලන්ට කියන්න තියෙන්නේ දැන් මම කිව්වා වගේම ෆස්ට් ටර්ම් එකට මොඩියුල්ස් 3ක් තියෙනවා ඔයගලන්ට. ෆස්ට් මොඩියුල් එකේ නම තමයි ස්ටෙප් අප්. මේ තියෙන්නේ ස්ටෙප් අප්. සෙකන්ඩ් මොඩියුල් එකේ නම තමයි රීඩින් ෆෝර් ලයිෆ්. පේනවා ඔයගලන්ට. තර්ඩ් මොඩියුල් එකේ නම තමයි මිරර් වෝල්. මේ මොඩියුල්ස් වල වෙන වෙනම මොනවාද උගන්වන්න තියෙන්නේ කියන එකත් ඉගෙන ගන්න තියෙන්නේ කියන එකත් මම එදා ඔයාලට කතා කරා. right? So first print 2025 මේ විදිහට මේක යන අතරතුරේ මේක පබ්ලිකේෂන් සම්පූර්ණ අයිතිය යන්නේ මේක ISBN book එක. පබ්ලිකේෂන් ෆුල් අයිතිය යන්නේ National Institute of Education. ඉතින් guidance and writing and editing මේ ටික කරපු කට්ටියගේ නම් ටික තියෙනවා මෙතන. full book එකම කියවලා තියාගන්න එක. ඒ කියන්නේ මුළු teachers guide එකම English teacher කෙනෙක් විදිහට ඔයා කියවලා තිබුණොත් අනිවාර්යයෙන්ම අලුත් reforms වල වැඩ ටික කරන් යන්න ඔයාට ලේසි වෙනවා. so මේ book එක විශේෂයෙන්ම Professor Manjula Bidhanapatthirana Director General NIE, Dr. Darshana Samaraveera, Deputy Director General, Faculty of Languages, Humanities and Social Sciences, NIE. ඒ වගේම Dr. Darshana මගේ දේශකවරයෙක් මම කැම්පස් යන කාලේ. So I respect both of them. ඉතින් ඒ දෙන්නගේ මඟ පෙන්වීම යටතේ අනුදැනුම යටතේ මේක ගයිඩන්ස් එක යටතේ මේක ගොඩාක් හොඳට ටීචර්ස් ගයිඩ් එක නම් ටීචර්ස්ලට මාර විදිහට හෙල්ප්ෆුල් වෙන විදිහට දැන් අනිකුත් ග්‍රේඩ්ස් වල තියෙන ටීචර්ස් ගයිඩ් එක බැලුවම මේක ගොඩක් ටීචර්ස්ලට හෙල්ප්ෆුල් වෙන විදිහට හදලා තියෙනවා. ඉතින් මේකට කෝඩිනේට් කරලා සුපර්වයිස් කරලා තියෙන ඩිපාර්ට්මන්ට් එකේ කට්ටියගේ නම් ටිකක් තියෙනවා. ඊළඟට මොඩියුල්ස් ලියපු මොඩියුල් 1 එක ලිව්වේ කවුද, 2 එක ලිව්වේ කවුද, 3 එක ලිව්වේ කවුද කියන ටිකත් පිළිවෙලින් මේකේ තියෙනවා. මේ අයගේ අදහස් ඇතුව මේ සියලු දෙනාගේම සාකච්ඡාවෙන් මේක හැදිච්ච දෙයක්. හොඳ විද්වත් මණ්ඩලයකින් හැදිච්ච දෙයක් මේක. ඉතින් බලන්න මොඩියුල්ස් ගැන මුලින්ම ඉන්ට්‍රොඩක්ෂන් එකක් දීලා තියෙනවා මේ ටීචර්ස් ගයිඩ් එකේ. ඊළඟට ඒක යටතේ තියෙන වෙන විවිධ වචන පිළිබඳව important definitions දීලා තියෙනවා මේකේ. curriculum grid එක. ඒ කියන්නේ ඉස්සර අපේ ටීචර්ස් ගයිඩ් එකේ තිබ්බ curriculum grid එකනේ. ඔන්න ඔය grid එකත් මේ book එකේ දීලා තියෙනවා. මේ ටීචර්ස් ගයිඩ් එකේ provide කරලා තියෙනවා ඔයාලට. ඒ වගේම general instructions for the implementations of modules. මේ modules වල implement කරන්න general instructions මේ book එකේ page number 44 එකේ වෙනමම provide කරලා තියෙනවා.
ඊට පස්සේ module wise module 1 module 2 module 3 ඒ වගේ section ටික section wise කොහොමද කරන්නේ කියන එක පැහැදිලිව අපිට දීලා තියෙනවා. So we'll move into introduction to English as the second language curriculum. Last time also I explained you in my last video I explained you English. In Sri Lanka we are using English as a second language, right? So that is why nowadays Bachelor of Education in TESOL or TESOL degrees are promoted. මොකද ටෙසල් කියන ඩිග්‍රී එක මුලින්ම ජයවර්ධනපුර යුනිවර්සිටි එකෙන් පටන් ගන්න මේ ටෙසල් කියන ඩිග්‍රී එක BA Bachelor of Arts ඩිග්‍රී එකක් විදිහට එතනින් පස්සේ කැලණි යුනිවර්සිටි එකේ තියෙනවා Bachelor of Arts ඩිග්‍රී එකක් විදිහට මොකද ඒ යුනිවර්සිටිස් දෙකේ Bachelor of Education පටන් ගන්න කාඩර්ස් නැති නිසා ඉතින් කොහොම නමුත් ටෙසල් කියන මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක හදාරපු දැනට ලංකාවේ ඉන්න බහුතරයක් graduates ලට ලංකාවේ ඉන්නවා දැන් ෆස්ට් බැච් එක අවුට් උනේ 2018 වල එතනින් පස්සේ මේ අයට මේක ගැන ලොකු ගැඹුරු දැනුමක් තියෙනවා මොකද අර කියපු ලෙක්චරර්ස්ලා යටතේ ඉගෙන ගත්ත අය තමයි ඒ ෆීල්ඩ් එකේ ඉන්නේ වගේම විශේෂ මතක් කිරීමක් තියෙනවා මැඩම් පාර්වතී නාගසුන්දර මැඩම් ගෙනුත් ලොකු රුකුලක් වෙනවා මේ ESL එහෙමත් නැත්නම් ටෙසල් කියන ෆීල්ඩ් එකට මම හිතන්නේ මේ සියලුම දෙනා ෆොරින් කන්ට්‍රීස් වල කරිකියුලම් ස්ටඩි කරලා මේ ඔක්කොම ඉදිරිපත් කරලා තියන්නේ හැමෝටම වාසියක් වෙන විදිහට මේ ESL කරිකියුලම් එකේ aim එක මොකද්ද 21st century skills වලට වඩා beyond ගිහිල්ලා ඉස්සරහට එන අලුත් centuries වල මේ alpha generation එකේ students ලට කොහොමද උගන්වන්නේ අයට ගැලපෙන්නේ මොනවාද කියන එක තියෙනවා ඒ වගේම මෙතන මේ කරිකියුලම් එකේ objectives ටික තියෙනවා මේ තියෙන්නේ අපේ අලුත් language curriculum එකේ objectives පහ to improve the learners ability objectives of the ESL curriculum බැලුවොත් අපිට පේනවා to improve the learners ability to communicate in English for social and academic purposes, to motivate the learner to use English as a link language, to create opportunities for the learner to explore and contribute the creation of local knowledge, to create a dynamic workforce with effective communication skills to face development targets, to equip the learner with functional literacy, creativity, competencies, and character qualities through communication in multilingual context. So all these things to go beyond the 21st century because we have 21st century learners. You may born on 20th century as teachers, maybe 19th century there are some teachers, but still we have to teach to the students of 21st century, the technological era students we have. So these are the language concepts in focus within the curriculum. මේ අපේ curriculum එක ඇතුලේ දැන් ඉස්සර නම් අපි කතා කරන්නේ listening, speaking, reading, writing, vocabulary, grammar කියන ටික අපිට කතා කරන්න තියෙනවා කියලා. So චුටි වෙනසක් කරලා අපි language use, vocabulary development, learning of the language, enjoyment, imagination and creativity, subject integration කියන ටික curriculum එක යටතේ කතා වෙන language concepts බවට පත් වෙලා තියෙනවා. ඒ ටික වෙන වෙනම කියවුවොත් අපිට බලා ගන්න පුළුවන් vocabulary develop කරන්න activity එකක් develop කරන්නේ කොහොමද ඔක්කොම අපිට මේක කියවුවොත් විස්තර ටික තියෙනවා subject එක integrate කරලා අරන් තියෙන්නේ කොහොමද integrate කියන්නේ දැන් අපි හිතමු vocabulary එකකුත් එක්ක අපි දානවා reading activity එකක් reading එකක් එක්ක අපි writing activity එකක් දානවා integrate කරලා කරන්නේ කොහොමද කියන එක තියෙනවා ඒකේ ඊළඟට identified language areas related to ESL curriculum. දැන් මම කියවනේ language areas තිබුණේ කොහොමද කියන එක ඉස්සර තනියම තිබ්බේ listening නම් listening විතරයි reading විතරයි writing නම් writing විතරයි ඔය areas අය එහෙම තමයි තිබුණේ ඒ වගේම ඉස්සර විශේෂත්වයක් තමයි literature කියන part එක සාහිත්‍ය ඉංග්‍රීසි සාහිත්‍ය ඇතුළත් වෙලා තිබුණේ නැහැ curriculum එක ඇතුළත ඒකත් එක්ක English literature වලට students ලාගේ තියෙන කැමැත්ත අලුතෙන් පටන් ගන්න කොහොමද grade 10 එකේදී student කෙනෙක් කියන එකදී ළමයින්ට පොඩි ගැටලුවක් තිබුණා so
This time for this curriculum they have implemented a good thing, that is listening and viewing. First one නිකම්ම listen කරනවා නෙමෙයි, listening and viewing. ඊළඟට speaking and representing. ඊළඟට reading කියවනවා, reading නිකන් read කරනවා නෙමෙයි, reading and viewing. view කර read කරනවා. writing and representing. ලියන එකෙන් යම්කිසි දෙයක් represent කරනවා. right? speaking and representing. අපි කතා කරන එකෙන් අපි යම්කිසි දෙයක් represent කරනවා. ඒ වගේම literature for enjoyment. සාහිත්‍ය මොකක් සඳහාද? විනෝදාස්වාදය සඳහා සාහිත්‍ය. right? ඒ ටික කොහොමද ළමයින්ට අපිට දෙන්න පුළුවන්, ලස්සනට දෙන්න පුළුවන්. දැන් අපිට grade 6 කියන්නේ primary එකේ ඉඳලා ආපු ගමන් secondary section එකට ආපු මුල්ම බබාලා ටිකනේ. So how can we do this thing? It is included here. Listening and viewing, speaking and representing, reading and viewing, writing and representing, right? literature for enjoyment කොහොමද කරන්නේ කියන එක මේක පැහැදිලිවම තියෙනවා. ඒ වගේම language ability descriptors නැත්නම් level descriptors level wise student level කරන්න පුළුවන් මේකෙන් පස්සේ. ඒ කියන්නේ අපේ grade 1 to students ලා දැන් අපේ ගත්තොත් Cambridge curriculum එකේ අපේ තියෙනවනේ starters, movers, flyers ඔය විදිහට stages. ඒ විදිහට අපි අපේ English language එක level කරනවා. foundation level students, level 1 students. Sri Lankan curriculum එකේ next year එකේ ඉඳන් පටන් ගන්න curriculum එකේ අපි එක ගන්න මෙන්න මේ common European framework of reference කියන එකට අනුව, right, to provide clear and accurate benchmark for language learning. So foundation level students, grade 1 and 2, that is called key stage 1. Level 1 students, grade 3 and 4. Grade 3 4 අපි එකයි ශ්‍රී ලංකාවේ grade 3 4 with the English introduce කරන්නේ. level 1 එකේදී අපි පොඩි vocabulary introduce කරගෙන එතනින් එහාට කරගෙන යනවා. foundation level එකේ අපි දැනට ලංකාවේ උගන්වන්නේ ABO එක යටතේ විතරයි, ABOE එක යටතේ. level 1 තමයි අලුත් textbook එකක් දීගෙන එකෙන් කෙරීගෙන යන්නේ ශ්‍රී ලංකන් curriculum එකේ. level 2 නම් grade 5 key stage 3. level 3 එකේ ඉන්නේ grade 6 to 9 students. level 4 එකේ ඉන්නේ grade 10 11 students. level 5 එකේ ඉන්නේ grade 12 13 students. ඉතින් මේ learner level එකට match වෙන විදිහට අපි කොහොමද දෙයක් උගන්වන්නේ? මේ තියෙන්නේ අපි A1 A2 B1 B2 ඔය starters movers flyers කියලා විදිහට Cambridge වල යන්නේ මෙන්න මේ විදිහට. මේ foundation level grade 1 to A1 exam එක ලියන්න suitable මේ level 1 level 2 වෙනකම් ඉන්න students ඔක්කොම. level 3 book එක වෙනකම් කරා කියලා කියන්නේ අය A2 මට්ටම දක්වා සුදුසුකම් තියෙනවා. ඉතින් level 4 වෙනකම් කරා කියන්නේ level 4 students කියන්නේ grade 10 11 වෙනකම් language ඉගෙන ගන්න student කෙනෙක් කියන්නේ English language. එයා B1 මට්ටම දක්වාම සුදුසුකම් තියෙන කෙනෙක්. level 5 කරා කියන්නේ B2 දක්වාම සුදුසුකම් තියෙන කෙනෙක්. So this is coming from the aligning level descriptors with CEFR, right? So ඊට අමතරව මොනවද මේ NEG1, NEG2, NEG3 කියලා කියන්නේ? National educational goals, national education goal, detailed descriptions of the concepts integrated into ESL curriculum. ලංකාවේ තියෙනවා national ජාතික අධ්‍යාපනික ප්‍රතිපත්ති කියලා ටිකක්. ඒවා ළඟා කරගන්න කොහොමද අපි මේ English language එක through වැඩ කරන්නේ කියන එක තමයි මෙතෙන්දි කතා කරන්න තියෙන්නේ. අපිට first එකේදී second එකේදී 8ක් තියෙනවා අධ්‍යාපනික ප්‍රතිපත්ති. හරි. ඊළඟට global citizenship education. අපි මේ ලෝකෙට හදන්නේ global citizen කෙනෙක්නේ. එහෙනම් මේ global citizenship education කියන එකට අපි GCED concept කියලා කියනවා. මෙතනදී democracy and good governance, multicultural society, human rights and duties, law and justice, international relations, global issues and sustainable development, world of work, health and well-being, conflict resolution, decision making, dealing with technologies කියන මේ ඔක්කොම ටික අපි අතුලත් කරලා තියෙනවා. ඊළඟට ඊට අමතරව අපි happy family and society කියන එකත් බලාපොරොත්තු වෙනවා. The following are the specific themes included in the ESL curriculum. එහෙනම් මේ ESL curriculum එකේ මෙතනින් එහාට grade 6 වලින් නවතින්නේ අපි සමහර විට මේ තියෙන curriculum එකේ පොඩි වෙනස්කම් වෙන්න පුළුවන් නිසා මේවා ඊටාම
printed versions publish වෙලා නැහැ වෙනස් වෙන්න ඉඩ තියෙනවා නමුත් මේ කියන ටික අපි කියවලා තියාගන්නවා කියන්නේ ඉංග්‍රීසි ටීචර් කෙනෙක් විදිහට ඔයාගේ දැනුමට ඒක ගොඩක්ම හොඳයි. ඉතින් බබාට ඉංග්‍රීසි උගන්වන අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට උනත් මේක ගොඩක් හොඳයි. so learning national learning competency domains විදිහට තියෙනවා අපිට ඇත්තටම අපේ ස්ටුඩන්ට්ලාට subject theoretical knowledge තියෙනවද practical knowledge තියෙනවද communication කරන්න පුළුවන්ද team work and leadership කොහොමද creativity and problem solving කරන්නේ කොහොමද යාලා managerial and entrepreneurial skills ඔය විදිහට මේ කියන finally self development and lifelong learning දක්වාම තියෙනවා මොකද students ලා self develop වුණොත් lifelong they are learning the language so it is very important point right so now the next point is 21st century skills and beyond කොහොමද මේ skills ටික වැඩ කරන්නේ සහ එතනින් එහාට යන්නේ කොහොමද learning skills මොනවාද 21st century literacy skills මොනවාද දැන් ඇත්තටම 21st century literacy ගත්තොත් computational literacy skills නේ තියෙන්නේ writing වලට වඩා ළමයි කැමති computer related work typing related work phone related tab related work right laptop related computer related work so learning skills විදියට අපි students එක develop කරන්න බලාපොරොත්තු වෙනවා critical thinking creativity collaboration communication literacy skill විදියට information media and technology life skills විදියට flexibility leadership initiative productivity social skills කියන ටික develop කරන්න බලාපොරොත්තු වෙන තමයි මේ book එක develop කරලා තියෙන්නේ so මේ skills මොනවාද කියලා ඔයාලට විස්තර දන්නේ නැත්නම් හරි තව දැනගන්න ඕන නම් කියවලා දැනගන්න පුළුවන් next one is social emotional skills කොහොමද social skills emotional skills මේ book එක ඇතුලේ අපේ එක modules ඇතුලේ තියෙනවා නම් ඒවා ළමයින්ට ගන්නන්නේ කොහොමද කියන එකක් තියෙනවා so 21st century education and 21st century learner is very important sometimes we can't understand them how to understand 21st century learners are given here you can just read it go through the book and read them leisurely 21st century teacher should be a keen teacher. So a 21st century teacher is an adaptable, innovative and reflective professional who goes beyond traditional roles to meet the needs of today's diverse learners in a rapidly changing world shaped by technology and globalization. Okay? I think ඇත්තටම මේ ස්ටුඩන්ට්ස්ලා manage කරන්න පුළුවන් teacher කෙනෙක් තමයි 21st century එකට අපිට ඕනේ towards education as a lifelong pursuit. Okay? So 21st century teachers should be adaptive, lifelong learners, teach survey, collaborative, forward thinkers, updated, effective teachers, role model to the all students. Always the 21st century teacher should be a role model to the students. So 21st century classroom should also be a very smart classroom, right? A smart board should be there, you know, the collaboration, hands-on lesson, creativity in learning, student-friendly assessments, inquiry-based lessons, opportunities for strong reasoning, reflect on learning, opportunities to improve problem-solving skills, integrating technology, මේ වගේ දේවල් use කරලා තමයි මේ 21st century classroom එක හදන්න අවශ්‍ය කරලා තියෙන්නේ. ඇත්තටම opportunities for strong reasoning ඇත්තටම හොඳ ශක්තිමත් හේතු සපයන්න අවස්ථා ලබා දෙන එක ගොඩක්ම හොඳයි ස්ටුඩන්ට්ස් ලට. මොකද ඒගොල්ලන් ගාව තියෙන දැනුම අපිට එළියට ගන්න පුළුවන් ක්‍රමයක් තමයි ඒක. ගොඩක් වෙලාවට යුනිවර්සිටිස් වල ටීචින් වලදී ලෙක්චරින් වලදී මේක භාවිතා වෙනවා ලංකාවේ මේ වෙනකොට. But in school teaching we are not using it. So from next year onwards for grade 6 students we can use this right ability right. මං කිව්වා තව important definitions තියෙනවා. curriculum කියන්නේ මොකක්ද ඔය ටික කියවුවම බලා ගන්න පුළුවන්. ඒ වගේම curriculum grid එක තියෙනවා කියලා කිව්වා level wise level කරලා. මේ තියෙන grid එක මේක ඔයගලන්ට ලෙසලි කියවන්න පුළුවන් grid එක. Let's move into page number 44. Page number 44. Now we are in page number
right? Page number 44. This is the general instructions for the implementation of modules. මේ modules ටික implement කරන්න තියෙන generalම instruction ටික තමයි මේ තියෙන්නේ. ඔන්න මෙතනදී මම කියනවා විශේෂ දෙයක් ඔයගොල්ලන්ට. මේ විශේෂ දෙයක් කතා කරන්න අපි යමු අපේ next video එකට, right? next video එකෙන් අපි මේ general instruction for the implementation of modules කියන එකට යමු. එහෙනම් ඒ වෙනකන් ඔයාලා teachers guide එක හොයාගන්න, download කරගන්න, කරලා මේ ටික කියවලා තියාගන්න. ඊළඟ වීඩියෝ එකෙන් අපි බලමු මොනවාද මේ modules තුන උගන්වන්නේ කොහොමද? මේ පොතක් විදියට අපිට හම්බෙනවද මේක? හම්බ වෙලා අපි එක දිගට මේ ටික කරගෙන යනවද? කොහොමද කරන්න කියන එක අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු. Okay. මම හිතන්නේ මේ වීඩියෝ එක ඔයගලන්ට clear ඇති. If this video is clear to you, please write a comment for us. And also ඔයගලන්ට like කරන්න පුළුවන් අපේ වීඩියෝ එකට. ඒ වගේම ඔයාලා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න පුළුවන්. වගේම bell icon එක click කරොත් ඔයගලන්ට මම ඊළඟ වීඩියෝ එක මේ related එක දාපු ගමන්ම ඔයාගේ ළඟට මේ වීඩියෝ එක ගෙන්න ගන්නත් ඔයාට පුළුවන්. So that's it for today. Thank you very much. See you. Bye bye.